මම ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ කිසිදු කෙනෙක්ගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට කල්ලියේ සමාජිකයෙකුට කිසිදු රැකවරණයක් සහ ආරක්ෂාවක් සහ අනුශාසනාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුව පහුගිය කාලේ අපි ගත්තොත් පොලිසිය විශාල අපරාධකරුවන් අත්අඩංගුවට අරන් තිබෙනවා. අවියාවිද අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වගේම විවිධාකාර අපරාධ වලට සම්බන්ධ පොලිස් නිලධාරි මහතුරුත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ නිසා අපි මේ ජාලයේ එක එක ගලව යනවා. ඒතර කාට හරි යන්න පුළුවන් දේශපාලන මාරුවීම්. ඒ කිසිවක් දේශපාලන මාරුවීම් නෙවෙයි. මට අපේ කිසියෙකුට අපිට ඕන OIC කෙනෙක් දාගන්න අපිට ඕන පොලිස්පතිවරයෙක් දාගන්න ඒවා අපේ ලෝකේ නෑ. අපි මොකද්ද කරන්නේ? මේ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් යම් බුද්ධිතොරතුරු අපිට වාර්තා වෙනවනම් යම් යම් අපරාධ කල්ලි වලට ආරක්ෂාව දුන්න අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ගත්තනේ මහජනයාගෙන් අදහසක් එනමුණ අපි අපරාධ කල්ලියක් ගෙන පිළිබඳ ගිහලා පොලිසියට ගිහපුවාම පොලිසියෙන් එක ගිහලා තියෙන නැවත අපරාධකාරය වෙත එහෙම තත්ත්වයක් නම් තිබෙන්නේ ඒ පොලිසිය වෙනස් කරන්න ඕනේ නැත්. ඒක කවුද කියන්නේ දේශපාලන පත්වීම කියන්නේ. ඒක කිසිදු දේශපාලන පරිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නෙවෙයි. අපිට මේ අපරාධ කල්ලියක දේශපාලනයේ තියෙන ජාලය බින්දිනවා වගේම ඒ නිලධාරී යාන්ත්‍රණත් අපි බින්දින්න ඕනේ. ලංකා දේශපාලනයේ එතෙක් අශිෂ්ටත්වයේ ගමනක් තිබුණා නම් ජාතික ජන බලවේගයන්ට මම ඔබට සහතිකයක් දෙන්නම්. අශිෂ්ටත්වයේ ගමන අවසන් කරපු පාලනයේ බවට මේ පාලනය පත් වෙනවා. ඒ පිළිවෙල සැකයක් තියාගන්න එපා. අපි අශිෂ්ටත්වයේ යුගය අවසන් කරලා ශිෂ්ටත්වයට පාර කපලා තිනවා. අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා අශිෂ්ටත්වයේ පාරෙන් බැහැර වෙලා ශිෂ්ටත්වයේ පාරේ ගමන් කරන්න. පුළුවන් නම් අපි අභිවාය යන්න. ඇත්තනම් මම නම් පාර්ලිමේන්තුව කියන්නේ ගිහිල්ලා රහස් පරීක්ෂා දෙපාර්තමේන්තුවට රහසේ ඔත්තුවක් දෙනවා. මෙහෙම වැඩක් වෙලා තියෙනවා. බොරු නම් පාර්ලිමේන්තුව කියනවා. ඇත්තනම් මම නම් පාර්ලිමේන්තුව කියන්නේ ගිහිල්ලා රහස් පරීක්ෂා දෙපාර්තමේන්තුවට රහසේ ඔත්තුවක් දෙනවා. මෙහෙම වැඩක් වෙලා තියෙනවා. බොරු නම් පාර්ලිමේන්තුව කියනවා. ඇත්තනම් මම නම් පාර්ලිමේන්තුව කියන්නේ ගිහිල්ලා රහස් පරීක්ෂා දෙපාර්තමේන්තුවට රහසේ ඔත්තුවක් දෙනවා. මෙහෙම වැඩක් වෙලා තියෙනවා. බොරු නම් පාර්ලිමේන්තුව කියනවා. දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෙක් නෙවෙයි. ඒ කියන්නේ පත්‍රිකාවේ කොමිසමේත් මා ඉතා පැහැදිලිව ඒක පෙන්눔 කරමින් තිබුණා. මා කොමිසමේ කමිටුවේ සමාජිකයෙක් නේ. එහෙම කමිටුවක් රැස් වෙච්ච දිනයක් කියන්නේ. ඒ බොරු සම්පූර්ණ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වෙලා දින 100ක කාලයක් තිබුණා. ඒ දින 100 කාලය තුල දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවා. ඒ දූෂණ විරෝධී කමිටුවට අපි පක්ෂයේ වෙනුවෙන් අනුර සානායක අපේ හිටපු මන්ත්‍රීවරයා ඒ කමිටුවට සහභාගී වුණා. ඒක හංගන්න දෙයක් නෙමෙයි. හරි. දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෙක් නෙවෙයි. ඒ කියන්නේ පත්‍රිකාවේ කොමිසමේත් මා ඉතා පැහැදිලිව ඒක පෙන්눔 කරමින් තිබුණා. මා කොමිසමේ කමිටුවේ සමාජිකයෙක් නේ. එහෙම කමිටුවක් රැස් වෙච්ච දිනයක් කියන්නේ. ඒ බොරු සම්පූර්ණ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වෙලා දින 100ක කාලයක් තිබුණා. ඒ දින 100 කාලය තුල දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවා. ඒ දූෂණ විරෝධී කමිටුවට අපි පක්ෂයේ වෙනුවෙන් අනුර සානායක අපේ හිටපු මන්ත්‍රීවරයා ඒ කමිටුවට සහභාගී වුණා. ඒක හංගන්න දෙයක් නෙමෙයි.